සලාන් එකකට මාර්කටිං කොච්චර වැදගත්ද? වෙල්කම් ටු ග්ලෝ අප් විත් නෙලුෂා. අද අපි බලන්නේ මාර්කටිං ගැන. ඉතින් අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච කට්ටිය ඉන්නවා නම් එහෙම නැත්නම් අපේ ලෙසන්ස් මිස් වෙලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ උඩ තියෙන ලින්ක් එකෙන් ඒ පරණ ලෙසන්ස් බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඉගෙන ගන්න කැමති දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපේ channel එක share කරලා අපේ දැනුම අපි මේ ලබා දෙන දැනුම අනිත් අයටත් ගන්න උදව් කරන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. හරි, අපි අද යමු සලෝන් එකක් කරනකොට මාර්කටිං කියන එක කොච්චර වැදගත්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපේ කරන එකක් තමයි අපි ළමයි ගොඩක් වෙලාට කෝස් එකක් කරනවා. මොකද ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක ගෝල් එක සලෝන් එකක් ඕපන් කරන එක. ඊට පස්සේ ගොඩාක් වියදම් කරලා සලෝන් එක ඕපන් කරනවා. නමුත් අපි මම දැකලා තියෙන දෙයක් තමයි, දැන් අවුරුදු ගාණක් ගොඩක් ළමයි ඉඳලා මම දැකලා තියෙන දෙයක් තමයි මාර්කටිං කියන එකට අයින් කරන්නේ ඉතාම සුළු මුදලක්. ඒක ගොඩක් වෙලාවට අත්‍යවශ්‍යම නෑ කියලා. ඒක වැටෙන්නේ අර අන්තිම කැටගරිය කර. ප්‍රොඩක්ට්ස් ගන්න, රෙන්ට් ගෙවන්න, තැන් හදන්න, ඉන්ටීරියර් කරන්න, අනම්මනම් ඔක්කොම වේදම් කරලා අන්තිම කැලේ තමයි මාර්කටිං වලට දෙන්නේ. ඒගොල්ලෝ හිතනවා Facebook page එකක් හදලා, TikTok එක හදලා, Instagram එක හැදුවම ඒක තමයි that's marketing කියලා. නමුත් ඒක ඔටෝ ඔයාට benefit එකක් දෙන්න එයා ඔටෝ රන් වෙන්නේ නැහැ. එයාව ඔයාට ඕන විදිහට රන් කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න අපි ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට අපිට යම් කිසි දැනුමක් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ, මාර්කටිං කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා සලෝන් එක කරන සර්විසස්, එහෙම නැත්නම් ඔයා කියන කෙනා ඔයා කරන සර්විසස් අනිත් මිනිස්සු අතර ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්න. එතකොට ගොඩක් වෙලාවට හිතනවා අන්න මේ මාසේ මම පෝස්ට් එකක් දැම්මා. ඒකට ඔයා හිතනවා මේ පෝස්ට් එක හැමෝම දකින්න ඕනේ කියලා. එහෙම දකින්නේ නැහැ. ඒක දකින්න එක රිපීට් යන්න ඕනේ. ඒ කියන්නේ අවයර්නස් එකක් හදා ගන්න ඕනේ. ඔයා කියන පුද්ගලයා ගැන, ඔයාගේ සලෝන් එක ගැන, ඔයා කරන වැඩ ගැන නිතර දකින්න ඕනේ. සමහරක් වෙලාවට කෙනෙක් වගේ සර්විස් එකක් දකින්න පුළුවන්. ඔයා ලස්සන කොණ්ඩයක් හදපේවත් දකින්න පුළුවන්. නමුත් ඒ මොහොතේ කෙනාට ඒක අවශ්‍ය නැහැ. ඒකට එයා ඒක දැක්කා, හරි ලස්සනයි කිව්වා. සමහරක් වෙලාවට මටත් මෙතනට යන්න තියෙනවා නම් කියලා හිතුවා. නමුත් එච්චරයි, එතනින් ඒක ඉවරයි. මොකද ඒ මොහොතේ යාට ඒක අවශ්‍ය නැති නිසා. එතකොට සමහරක් වෙලාවට යාට ඒක අවශ්‍ය වෙනකොට එයාට ඔයාගේ පෝස්ට් එක මතක නැහැ. ඉතින් එතකොට වෙන්නේ ඔයාව, ඔයාගේ වැඩ ඔයාගෙන ඒ කෙනාට අමතක වෙලා යනවා. ඉතින් ඒක තමයි අපි අවයර්නස් හදනවා කියන අපි නිතර අපි මේ මාර්කටිං කියන එක කන්ටිනියස්ලි අපි කරගෙන යන්න ඕනේ. ඉතින් ඒකට අපි හැම මාසෙම බජට් එකක් අයින් කරගන්න ඕනේ. ඉතින් අපේ සේල් එකෙන්, අපේ ප්‍රොෆිට් එකෙන් අපි යම්කිසි මුදලක් අපි අයින් කරගන්න ඕනේ. මෙන්න මේ මාර්කටිං මම මාර්කටිං කරනවා කියලා. එතකොට ඒක Facebook වෙන්න පුළුවන්, ඒ කියන්නේ ඩිජිටල් මාර්කටිං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බැනර් එකක් දාන, නැත්නම් ඇතුලේ මොන හරි ෆ්ලෙක්ස් එකක් දාන, නැත්නම් ටෙක්ස්ට් මෙසේජ් එකක් දාන එකක් වෙන්න පුළුවන් ක්ලයන්ට්ස්ට. මොනවා හරි දෙයක් ඒක වෙන්න පුළුවන්. නැත්නම් ඔයා සමහරක් වෙලාවට එන ක්ලයන්ට්ස්ට මාර්කටිං කරනවා නම් 1 එකක් අතොත් අනික එකට ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන එක. ඒ වගේ මොනවා හරි දෙයක් මාර්කටිං ඒ ගොඩට වට වැටෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා ගොඩක් වෙලාවට අපිට මෙන්න මේ මගහැරෙන පැත්ත මේක කතා කරන්න ගියොත් ඇත්තටම තව ගොඩාක් දේවල් තියෙනවා මේක ගැන කතා කරන්න. ඉතින් මේ මගහැරෙන පැත්ත ගැන ඕගොල්ලෝ මීට වඩා අවබෝධයක් යොදන්න ඕනේ. සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් ඒකට ඇඩ්වයිස් එකක් ගන්න. මොකද අපි හැමෝම මොන්ඩේ කපන්න සලෝන් ඉන්ඩස්ට්‍රි වැඩ ඉගෙන ගත්තා කියලා අනික් වැඩ ගැන ලොකුවට දන්නේ නැහැනේ. එතකොට නමුත් ඒක ගැන දන්න කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරියට දැන් කොණ්ඩේ කපනවා කෙනෙක් හතුරක් ගත්තොත් ගෙදර ඉන්න කෙනාට කරන්න පුළුවන්. නමුත් එයාට ප්‍රොෆෙෂනලි වගේ කොණ්ඩේ කපන්න බෑනේ. ඒකෝ කොණ්ඩේ කපන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. අන්න ඒ වගේ මාර්කටිං කියන එකත් අපි හිතනවා අපි ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් කියලා. නමුත් ඒක ප්‍රොෆෙෂනලි කරපු කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න එක, සපෝට් එකක් ගන්න එක ඒක ඊට වඩා වෙනස්. අනික එක මාර්කටිං කරාම ගොඩක් අපේ අය හිතන් ඉන්න දෙයක් තමයි ඒක කරපු දවස් ඉඳලා ඔයාලට බිස්නස් හැදෙනවා කියලා. එහෙම හැදෙන්නේ නැහැ. ඒක කන්ටිනියස්ලි අපි කරන්න ඕනේ.
ඉතින් මම හිතන්නේ මම මේ ගැන කතා කරන්න ගොඩක් හිතුවේ මම දකින දෙයක් තමයි ගොඩක් ළමයි කියන එකක් තමයි මට මෙච්චර හොඳට වැඩ කරන්න පුළුවන් මෙච්චර කරන්න පුළුවන් ඒකට මං ගාවට මෙන්න මේ වගේ කට්ටියනේ මෙහෙම එන්නේ නැහැ ගොඩක් එන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒකට ප්‍රශ්න වලට මෙන්න මේක තමයි හේතුව. ඒකට ඔයා මාකටිං වලට දෙන රේට් එක අවධානය ෆයිනෑන්ස් මෙන්න මේක තමයි උතන හේතුව. ඒකට මං ඔන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ලෙඩේට හේතුව කිව්වා. දැන් ඕගොල්ලන්ට පුළුවන් එකට බෙහෙත් කරගන්න. දැන් අපි මේ වගේම අපේ බිස්නස් මැනේජ්මන්ට් එක ගොඩක් නිලෝෂයකේ තියෙන බිස්නස් මැනේජ්මන්ට් එකේ ඊළඟ ලෙසන් එකකදී මේ වගේම වැදගත් දෙයක් කතා කරා.